එවුවන් ඔන්න ඉතින් අදත් ආව අපි ඔයාලව හම්බ වෙන්න. ඉතින් ලංකාවේ රණවිරු ශ්‍රී ලංකාව කොටි ත්‍රස්තවාදයේ මුදාගෙන අවුරුදු 16ක් ගත වෙන මේ මොහොතේ ඉතින් ඒ වෙනුවෙන් තියපු පෝස්ට් ටිකක් අරගෙන තමයි අපි ඔයාලව හම්බ වෙන්න ආවේ. ඉතින් අපි බලමු මොනවද තියෙන පෝස්ට් කියලා. මේ පළවෙනි එක බලන්නකෝ. යුද වැදුණු කිසිවෙක් යුද වැදුනේ යුද්ධය වෙනුවෙන් නෙමෙයි. ඒ හැමෝම යුද වැදුනේ සාමය වෙනුවෙන්. අනුරු කුමාර දිසානායක HTTP එතකොට කොටි ඒ පැත්තෙන් ආවේ සාමෙටද? අම්බෝ අපරාධය. අපේ කොල්ලෝ ගිහිල්ලා බොරුවට මේ ගිහිල්ලා ජීවිත පූජා කළේ. ප්‍රභාකරන් ඇවිල්ලා තියෙන්නේ සාමෙ වෙනුවෙන් කියන්නේ. අයියෝ ප්‍රභාකරන්ට තිබ්බේ සුදු කොඩියක් අතුස්සකරේද? සාබේ අපි සාබේ විදිහ. හැබැයි ඌ උස්සංගාව සුදු කොඩි නෙමෙයිනේ. නේද? බෝම්බයි මරාගෙන මැරෙන ප්‍රහාරයි අපිට ජීවත් වෙන්න දුන්නෙම නෑනේ. ඒ වුණාද ඉතින් සාමය වෙනුවෙන් ඌ ඇවිල්ලා තියෙනවා. අනේ මන්ද අපිට තේරුම් ගන්න බැරි වුණාද කියලා ඉතින් එක හිතකට හිතෙනවා ඉතින්. ඒ වුණාද ඉතින් අපේ ජනාධිපතිතුමා දැන් කියන්නේ සාමය වෙනුවෙන් තමයි යුද්ධ කරන්න කියලා. ඒ පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ සාමය වෙනුවෙන් ඉන්නේ නැති. ඒකදී අපිට කල් ගියා වැඩිද මන් දන්නේ නැහැ. එක්ක 2009 ඉස්සෙල්ලා අපිට ඕක කිව්වනම් අපිටත් යන්න තිබ්බනේ සාමය කියලා නාගදීපේ කියලා වැඳලා එන්න තිබ්බනේ. 2009 ඉස්සෙල්ලා නාගදීපේ පැත්ත පලාත යන්න බෑ නේද? යාපිදී පැත්තේ ගියොත් ජීවිතෙන් එන්න හම්බ වෙන්නේ නැහැ. කෙලින් මෙන්න වෙන්නේ නොකවුට් වෙලා. අයියෝ ඉතින් ඒත් ඉතින් සාමේ කියලා කීප විදිහට බැලුවේ ඉතින්. ඒ දැන් සාමේ තිබිලා නෑ ඉතින් එක්ක මේ කතාව මන් යන්න දන්නේ එක්ක නේද පොඩ්ඩක් අමුක් කැවිලා කියපු කතාවද කියලා දන්නේ නැහැ ඉතින්. කොහොම හරි ඉතින් යුද්ධේ සාමේ වෙනුවෙන් තමයි කරේ කියලා තමයි ඉතින් අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කියලා තියෙන මේ පෝස්ට් එකෙන් ඉතින් ඒක තමයි කිව්වේ. ඒ හැමෝම ඉතින් යුද වෙදිලා තියෙන සාමය වෙනුවෙන් කිව්වට නේද? ප්‍රභාකර දරදා වාලිගාවට ගැව්වේ, සීමා බෝධියට ගැව්වේ, අහිංසක මිනිස්සු යන බස් වලට බෝම්බ ගැව්වේ. අනුර කුමාර කියන විදිහට සාමය වෙනුවෙන් අනේ මන්ද. ඉතින් දැන් ඉතින් ප්‍රභාකරන් ඇත්තේ නැහැ. මේ මීයාගෙන් අහන්න තිබ්බා අපිට ප්‍රභාකරන් ඇත්තේ තියලා. අපරාජ ප්‍රභාකරන් මැනෙන්න ඉස්සෙල්ලා කිව්වා නම් අපිට ඕක ගිහිලා මිනිහාගෙන් මහගන්න තිබ්බා. ඊට වඩා ලේසි ඒක. මේ දැන් ඉතින් මේ සාමය කියාගෙන යුද්ධ කළා තියෙන්නේ සාමය වෙනුවෙන් නම් ඉතින් බුදු වැඩක් අපි කරලා තියෙන්නේ නේද? වෙච්ච දවස් අපි නැවතිලාද කොයිද? අපි නැවතුණු විදිහට ඉබුවිති බුදුවා කරන්න දිති. කරන්න දෙයක් නැහැ. නේද? ඉතින් අපි රණවිරු උපහාර උළෙලෙදී ඉතින් තාමත් ආදර්ශමත් කතාවක් කරා නේද? ඔක්කොම ආන් නැතිනේ නේද? අපේ නිදහස ගැන ඒක නිදහස ගැන කියලා දුන්නේ වර්ෂාවයි උපමා කරලා. නිදහස කොච්චරද කියනවනම් වර්ෂාවෙන් තමයි උපමාව දුන්නේ. ප්‍රභාකරන් මරුණට කඳු නාය යන නිසා රටට පූර්ණ නිදහසක් හම්බ වෙන එකක් නෑ කියලා පුතා කිරිනොච්චි ඉඳලා ලියුමක් කෙවලා අන්න ඉතින් අපේ විරෝධාර රණවිරු අපට ජීවිත කැප කරලා සෑම දෙයක්ම කැප කරලා ඉවරලා ලබා දුන්න නිදහස දකුණේ උතුරේ නැගෙනහිරත් බස්නාහිරත් ඕන දැනක බයක් සැකක් නැතුව ගිහිල්ලා නැවතගේ පරිස්සමට ගෙදර එන්න හදලා දීපු වටපිටාව මේ විදියට තමයි ඉතින් පාච්චල් කරලා තියෙන්නේ. මේ විදියට ඉතින් පාච්චල් කරලා ලලේ බද්දා ඉතින් ඒක ඉතින් කියන්න තේරෙන්නේ නැහැ. එක්කෝ ඒ අවස්ථාවේ බය වෙලා හිටියවද දන්නේ නැහැ නේද? නායනික නිදහසක් ගැන කතා කරන්නේ. නායනික කොහොමද අප්පා නිදහසට බාධා වෙන්නේ? ඒනං ඉතින් බලන්න ගියාම කිසිම රටක් නිදහස් නැහැ. බලන්නකො ඉතින් ජපානයේ හැබදාම භූමිකම්පා ඒලඟ ඉතින් බලන්න ගියාම ජපානයේ කිසිම නිදහසක් නැහැ අප්පා. එහෙනම් ජපානයේ තමයි හැබදාම කෑකගා ඉන්නෝනේ. අඩ ඉන්නෝනේ. ඒ ඉතින් කිසිම නිදහසක් නැහැ. ඕන් එනවා මේන් එනවා සුනාමි එනවා ඕන් එනවා භූමිකම්පා එනවා. හේව බලන්නකො ඉතින් ජපානයේ කොච්චර අඩන්න ඕනේ දවස ගානේ මීටින් තියලා මේ වගේ වේදිකාවල ස්ටේජ් වල läගලා මේ වගේ කතා කරන්න ඕනේ අම්බපැත්ත.
පුංචි අම්මපා. ඒක නම් ඉතින් ආයි කියන්න දෙයක් නෑ. නේ ජපානි මිනිස්සුත් එක්ක බලනකොට අපි මොනවද මේ නායද පැති ටිකයිනේ තියෙන්නේ එහෙනම්. අප්පා දැන් එයිද භූමිකා අප්පාවක් දැන් එයිද කිකේ බල බල ඉන්නේ. ඒම නිදාසක් නැති රටක් දෙලක් ඒක අයියෝ ජපානයේ උදාට කොච්චර දියුණුද මේ බලන්න දැන් සනීපයිලු නේද හමුදාවේ විරුවෝ කී දෙනෙක් පොලිසියේ රණවිරුවෝ ත්‍රිමිත හමුදාවේ කී දෙනෙක් මාලිමාණ්ඩුවට ඡන්දෙ දුන්නද වෙනසක් කරන්ට ඒක වෙනසක් තමයි ඉතින් හොඳි යුද්ධයෙන් මියගිය හමුදා නිලධාරීන්ට මම කියන්නේ මම නෙමෙයි මේ විජිත හේරත් ඇමතිතුමා හොඳි විරෝධාර හමුදා සොල්දාදුව කියලා ඒකත් කියනකොට ඒගොල්ලන්ගේ ඉතිහාසයෙන් ඒගොල්ලෝ කරපු සත්කාර කීපයක් කියන්නද ඔයගොල්ලන්ට තේරෙයි එහෙම කියන්නේ කියලාත් නේ මේ පෝස්ට් එකේ තියෙන විදිහ බලන්නකො බුරම්පි මාමා දාලා තියෙන විදිහ ට්‍රාන්ස්ෆෝමර් පුපුරවපු දළදා මාලිගාවට බෝම්බ ගහපු හමුදාවේ පොලිසියේ නිලධාරීන්ගේ බෙල්ල කපලා වැටේ ගහපු ඒ නිලධාරීන්ගේ මිනිය දන හිසින් උඩට උස්සන්න නොදීපු අම්මලාගේ තන්පුඩු කපපු තොණ්ඩුවෙන් රටම වහපු එවුන්ට ඒගොල්ලෝ කියන්නේ විජිතලා කියන්නේ ඉල්මහවිරුව කියලා 30 වසරක යුද්ධයක් නිමා කරපු විරෝධාර රණවිරුවන්ට සෝල්දාදුව කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ බෙලි කපලා මිනිය දනහිසෙන් උඩට උස්සන්න නොදීපු ඒ වගේ අමනයින්ට කියන්නේ ඉල්මහවිරුව කියලා ඒගොල්ලෝ හැබැයි මිනිය දනහිසෙන් උස්සන්න නම් ප්‍රභාකරන් නම් කිව්වේ නෑ. ඒ අතින් බලවම් ප්‍රභාකරන් ඒ පින් පොඩ්ඩක් හොඳයි. මේ විජිතලට වඩා. JVP කියන්නේම ඉතින් පිළිලයක් තමයි නේ. ඒගොල්ලොන්ගේ ඒ කරපු අමන වැඩවලට බිලි වෙච්ච අමනයින්ට කියන්නේ ඉල්මහවිරුව කියලා. ඉතින් මෙතන බලන්නකෝ කවුමද මේගොල්ලෝ සොල්දාදුව කියන්නේ? සොල්දාදුව කියන්නේ කොහොමද කියලා හිතෙන්නකෝ බොජ්ජන්නේ. අනේ මන් දන්නේ ඉතින් අපේ ජනාධිපති සේනාධිනායකයා කියපු කතාව නේද මේ බලන්නකෝ මේ පෝස්ට් එකෙන් කියලා තියෙන විදිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා පොලිසිය ඊළමයිල්ලලා යුද්ධ කරපුන් තමයි සාමය වෙනුවෙන් යුද්ධ කරපු එක පිරිබාකරන් හනියම්මේ ඒ කතාව අපිට කියපු කඩප්පුලියා කවුද සේනාධිනායකයා වත්මන් ජනාධිපති පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන නිලන්ති ධම්මිකා හේවවසම් තමයි මේ පෝස්ට් එක ෂෙයා කරලා තියෙන්නේ නේ ඉතින් මේ අපි ත්‍රිවිධ හමුදාවේ පොලිසියයි සාමය වෙනුවෙන් සාමය කඩ කරන්නට යුද්ධ කරපු අය අනේ දිනෝදාහක් සාමය ඉල්ලලාම මරාගෙන මැරෙන බෝම්බකාරයේ වූ ප්‍රභාකරන් සාමය වෙනුවෙන් තමයි කොම කරලා තියෙන්නේ කියලා තමයි අපි ජනාධිපති අපිට කිව්වේ එම හොඳයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න Charlie D'Souza කල්පනා කරලා බලන්න වෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා මේ පෝස්ට් එකෙන් බලමුද හොඳට කල්පනා කරලා බලන්න හොඳයි යුද්ධය ඉවර කළත් රටේ ලුණු නැති නිසා රටට පූර්ණ නිදහසක් නෑනේ කල්පනා කරලා බලන්න කතකට හරිනේ ඒක හරිනේ එච්චනේ දැන් ලුණු නැති ප්‍රශ්නයක් තියෙනවනේ ඉතින් කොයිද පූර්ණ නිදහසක් කොහොමද සමරන්නේ අපි කොහොමද නිදහස සමරන්නේ මම ජනාධිපතියට කොහොමද ඔයගොල්ලන්ට මේක නිදහසක් කියලා කොහොමද කවදද සමරන්නේ අනේ ඉතින්
මෙහෙම රාජ්‍ය නායකයෙක් පත් කළාට NPP JVP වෙත ඡන්දෙ දීපු ඔබ සියලුම දෙනා යහතින් ඉන්න ඕන සඳකල් වෙන්න ඕන හොඳේ මේක ඇයි අපිට මීට කලින් මිසුනේ කියලා හිතෙනවා අපිට කවදාවත් මේ පූර්ණ නිදහසක් ලබන්න බැරි වෙනවා ප්‍රශ්න තියෙන තුරාවට ප්‍රශ්නය අමතක කරන්නත් බෑනේ නේද අයියෝ ලුණු මාවම නම් පූර්ණ නිදහසක් හම්බ වෙයි මම හිතේ ලුණු කොයිද ලුණු වෙන්නේ කොයිද මේ මල කරච්චලිය වයින්නවා හතර වැටි වයින්නවනේ වෙස්ස වෙනවා ඉවරන්නේ මාස 7 පුරාවටම වයින්නවා ඉන්දියාවටත් මේ දවස්වල සැබෑ උන්ට නම් හොඳට ලුණු තියෙන මුළු ලෝකෙටම බෙදන්නට හඳුන්නේ තිකේවල් ලුණු තියෙනවා කියලා දැන් ජනාධිපතිතුමා රණවිරු අනුස්මරණයට ඇවිල්ලා කියනවා පූර්ණ නිදහසක් නෑ මචං ප්‍රශ්න මං කියන්න ඕනේ නෑ උඹලට දෙන ප්‍රශ්න කල්පනා කරලා හොඳට බලන්න ඕනේ හොඳේ ඉතින් බලන්නකෝ ඉතින් ගොම් මෝඩ පෝස්ට් දාන මිනිස්සු ඉන්නවා නේද ආර්යන් කියපා මේ දවස්වල යනෝනේ ලුණු නැත්තම් බිත්තර කාපල්ලුනේ නේද යකෝ මේ බලංකෝ මේක කල්පනා බලන්න ලුණු නැත්තම් බිත්තර කාපල්ලු කියලා යනවා පෝස්ට් එකක් ඔය ජීපි වහල්ලුගේ හොඳේ මේ ආර්යන් කියපා මේක කියලා තියෙනවා ලස්සනට හොඳේ පොඩ්ඩක් මොල්ලෙන් කල්පනා කරලා බලන්න බිත්තර කම්මන්නත් ලුණු ඕන බොරුනේ දැන් සැපදී උඹලා කියන ප්‍රශ්නෙට කියන විසඳුම පට්ට ගොන් ඔය NPP උන් හොදන්න මුන්ට කවදාවත් හොදලා ඉවර කරන්න බැරි වෙයි එක වෙලාවක හාල්ලාව හොදනවා ඒක ඉවර වෙන්නකොට ආවා මොකද්ද ලුණු ප්‍රශ්නයක් ආවා ලුණු එක හොදනවා ඊට පස්සේ මොකක්ද ආවේ ඊට පස්සේ ආවා රණවිරුවද සොල්දාදුවද ඒකත් කරා ත්‍රස්තවාදී වීරය කළා වීරය ත්‍රස්තවාදිය කළා ඒකත් හොදනවා අම්මපා මරු ඩබල් ටිකක් ඉන්නේ මේකේ නේද ඉතින් රටට දුකයි කල්පනා කරලා බලන්න